ආයිබෝවන් කියලා හැමෝම පිළිගන්නවා. මීහරක චිත්‍රපටි ගැන කෙටියෙන් ඔයාලට කියන්න තමයි මම අද ආවේ. කතාව ගැන කිව්වොත් අසභ්‍ය පත්තර මද්ද්‍රව්‍ය ආදී නිසා මනස විකෘති වෙච්ච තරුණයෙක්ගේ ඉරණම අවාසනාවන්ත විදියට විසඳලා ගිහිපු හැටි ගැන කතා කරපු චිත්‍රපටියක්. ගුණපාල කියන්නේ ගමක ජීවත් වෙන තරුණයෙක්. ලියන්න කියවන්න දන්නේ නැහැ. ගුණපාලයි එයාගේ නංගි ජීවත් වෙන්නේ ආච්චිත් එක්ක. නගරයේ ඉඳලා එන බස් ඩ්‍රයිවර් කෙනෙක් සහ කොන්දොස්තර කෙනෙක් මෙයාගෙන් කුණු කොල්ලෙට කිරි ගන්න පුරුදු වෙලා මෙයාව ගොඩක්ම නරක දේවල් වලට වගේම භයානක දේවල් වලට පුරුදු කරනවා. සිගරට් අරකු මද්ද්‍රව්‍ය අසභ්‍ය රූප සහිත පත්තර ආදී ලබා දෙනවා. ඉස්කෝලේට අලුතින් ආපු ලස්සන ගුරුවරියක් ගැන ආසාවක් මේ තරුණයා ඇති කර ගන්නවා. ඒ ගුරුවරිය නම් මෙයා දිහා බලන්නේ ගමේ අහිංසක කොල්ලෙක් දිහා බලන විදියට තමයි. මෙයාට අකුරු ගන්නන රස්සාවක් කරන් දෙන්න කල්පනා කරත් මේ ගුණපාල ගොළු වැඩ කරන්නේ සෙක්ස් විතරයි. ගුණපාල එක එක විකාර හීනමවනවා. මේ ගුරුවරිය ගුණපාලට ගඟට ගිහින් පයින්න කියනවා, ඔළුවෙන් හිට ගන්න කියනවා. මේ ගුරුවරියගෙන් බලාපොරොත්තු වෙන්නේ මේ වගේ දෙයක් කියලා වගේ ඔහුගේ මෝඩ සිතිවිලි අවස්ථා කීපයකදීම පෙන්වලා තිනවා. මුල්ම දවසේ මේ ගුරුවරිය ගමට එන්නේ ගුණපාලයේ කරත්තෙන්. මේ දර්ශනයේ විනාඩි 5ක් විතර තියෙනවා. මේ ස්වර්ණ මලවරාජ්‍ය කරත්තේ පිටිපස්සෙන් ඇවිදගෙන එනවා. ලින්ටන් සේමගේ කරත්තේ දක්කගෙන යනවා. මේ අවස්ථාවේදී එක එක ආකර්ෂණ දේවල් ටිකක් මේ ස්වර්ණ මලවරාජ්‍ය කරනවා. ගුණපාල මේ ගුරුවරිය එකපාරටම උස්සලා කරත්තෙන් තියලා දක්කගෙන යනවා. එතනදිත් මේ ස්වර්ණ එක එක ආකර්ෂණීය දේවල් ටිකක් කරනවා. මේ නාගරික තරුණිකගේ ගති ස්වභාවය පෙන්නන. මේකේ තියෙනවා ගුණපාල මඩවලකට පැනලා දඟලන දර්ශනයක්. මේකට අරන් තියෙන ඇත්තම මඩවලක් කියලා තමයි තිබුණේ. මේ දර්ශනය නිසා ඒ ලින්ටන් සේමගේගේ නහය නියපොතුයම කුණු වෙලා තිනවා. 1995 වර්ෂයේ සරසවිය හොඳම නළුවා සම්මානය ඔහුට හිමි වෙනවා මේ චිත්‍රපටයේ රංගපෑම නිසා. මම බලපු ගොඩක් සම්භාව්‍ය ගැන සිංහල චිත්‍රපටිවල කාන්තා චරිතයක් තමයි ඉස්මතු කරලා තින්නේ. ඒත් මේ චිත්‍රපටයේ ඉස්මතු වෙන්නේ මේ ගුණපාල කියන තරුණයාව. මේ ස්වර්ණ මලවර්ති චරිතය ඒ ගුණපාලගේ චරිතය ගොඩනගන්න ඒ චරිතය තවත් හොඳින් අපට පැහැදිලි කරලා දෙන්න ඒ අවාසනාවන්ත ඉරණම ගැන අපට හිතන දෙයක් ඉතුරු කරන්න රුකුල් දීමක් විතරයි කරලා තින්නේ. සිද්ධි දාමයක් ඉදිරිපත් කරනවට වඩා මේ ගුණපාල කියන තරුණයාගේ මානසික ස්වභාවය ගැඹුරින් ඉදිරිපත් කරන්න උත්සාහ කරපු චිත්‍රපටයක්. මේ චිත්‍රපටය තිරගත වෙන්නේ 1994. අධ්‍යක්ෂණය අයියන් හේවාවසම්, නිෂ්පාදනය කරන්නේ මනෝ වීරසේකර. මේ චිත්‍රපටයෙන් පස්සේ පසදියකින් සුළං පහස දුවන මුවන් වගේ චිත්‍රපටි ඔහු විසින් නිෂ්පාදනය කරලා තිනවා. මම බලපු හොඳ සිංහල චිත්‍රපටි ගැන දිගට මේ විදිහට වීඩියෝ කරන්න හිතුවා. මගේ අනිකුත් වීඩියෝස් මේ channel එකට තමයි දාන්නේ. එහෙනම් වීඩියෝ එකට කැමති නම් subscribe කරලා දිගටම මේ වගේ වීඩියෝ බලන්න එකතු වෙන්න.